තෙරුවන් සරණයි පින්වත් ඔබ සෑම සියලු දෙනාටම. සදහම් මකරන්දේ සුවඳින් පින්සෙත් නිවා සනසවාලන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ පැයේදී සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන දායකත්ව ධර්මානුශාසනාව අප මෙලෙස ආරම්භ කරන්නේ. දේශනාවෙන් වෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් වූ දම් සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩහිඳින පින්වත් ස්වාමීන් වහන්සේ සේරුවිල දෙහිවත්ත මණ්ඩල කිරිරාජ මහා විහාරාධිකාරී හිඹුටාන සුදම් සභා ධර්ම පරිශන ආයතනයේ ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජනීය සෝමපුර සිරි සුධම්ම පින්වත් ස්වාමීන් වහන්සේ අපි සාතුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. ලොව දිය හැකි දානයන් අතරින් උතුම්ම දානමය පින්කම ධර්ම දානමය පින්කම. ඒ මඟ ගමන් කරමින් අද මේ දේශනාව බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ මුළු මහත් ලෝකයා වෙත sannivedanaya කරන්නට එපින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා. කොටිකාවත්ත පදිංචි නිල්මිනීද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. එහෙමනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි හැම දිනම নমස්කාර පූර්වකව ආරාධනා කරමු මෙතෙන් සිට මේ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතස්සෝ මේ භික්ඛවේ සමන්නාගතෝ බික්ඛු අබබ්බෝ පරිහානායාති ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේ සභාපති අපගේ පින්වත් බොරලන්දේ වජිරඥාන ලොකු ස්වාමින් වහන්සේ වරප්‍රමුඛ සම්භාවනීය මහා සංඝරත්නයන් අවසරයි කොටිකාවත්ත පදිංචි පින්වත් නිල්මිනීද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ සදැහැති පින්වත් හැම දෙනාම මේ ධම් සභා මණ්ඩපයට රැස් වෙලා ජීවිතයේ බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින බොහොම වටිනා පින්කමක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපේ ප්‍රඥා ඇස පහළ කරලා දෙනවා. අපිට මේ ලෝකේ වටිනාම ධනයක් තියනවද? වටිනාම රත්නයක් තියනවද? ඒ ප්‍රඥා ධනයයි. ප්‍රඥා රත්නයයි. ප්‍රඥාව නැති තැන අපේ ජීවිතේ බබලන්නේ නැහැ. ධන සම්පත්තිය ඇති කෙනාගේ ධනය බබලන්නේ ප්‍රඥාව තිබුණොත්. නිලය තියෙන කෙනාගේ නිලය බබලන්නේ ප්‍රඥාව තිබුණොත්. බලය තියෙන කෙනාගේ බලය බබලන්නේ ප්‍රඥාව තිබුණොත්. රූපය තියෙන කෙනාගේ රූපය බබලන්නේ පින්වතුනි ප්‍රඥාව තිබුණොත්.
ප්‍රඥාව කියලා කියන්නේ ධර්මය තේරුම් ගැනීමේ හැකියාව. එහෙනම් අපිට මොන දේ තිබුණත් එතන ධර්මය නැත්නම් ඒ දෙයින් ඇති වැඩක් නැහැ. ඔයත්තු දකිනවා ප්‍රඥාව තියෙන කෙනාට තමයි පින්වතුනි හොඳ නරක තේරෙන්නේ, කල යුත්ත නොකල යුත්ත තේරෙන්නේ, පව පින, කුසලය අකුසලය, යා යුතු මග නොයා යුතු මග, ආර්ය මාර්ගය අනාර්ය මාර්ගය පැහැදිලි කරලා දෙන්නේ පින්වතුනි ප්‍රඥාව තුලින්. එතකොට යම් කිසි කෙනෙකුට කොච්චර ධනෙ තිබුණත් ඔන්න ඔය තෝරා බේරා ගැනීම නැත්නම් අපිට ලෝකයේ දිහා බලනකොට පේනවා සමහර අය හරි ධනවත්. හැබැයි ඒ ධනය පරිභෝග කරන්නට භුක්ති විඳින්න ඒක කළමනාකරණය කරගන්න වාසනාවක් නැහැ. සමහර විට ඒ ධනය නිසාම ඒ ධනය මත ධර්මයේ නැති තැන ඒ ධනය ඒ පුජ්‍යලයාගේ විනාශයට හේතුවක් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ පවා බුද්ධ දේශනාව තුළ සඳහන් වෙනවා සමහර අය ධනවත්තු හැබැයි ධර්මයේ නැති තැන පිරිහීමට පත් වෙලා තියෙනවා. උගත්තු ඉන්නවා උගත්කමට ධර්මයේ එකතු නොවුනොත් ඒ උගත්කම පිරිහෙනවා. අද සමාජයේ තියා බලනකොට සමහරු සමාජ සම්මතයේ තුල ඉහළ රැකිරක්ෂා කරන අය නොයෙක් ව්‍යාපාර ඊළඟට නොයෙක් රාජ්‍ය අංශවල පොදු අංශවල රැකිරක්ෂා කරන අය එනමුත් ඒ තමන්ගේ ඒ తত্ত্বය පිරිහිලා තියෙනවා ඒ තනතුරු වලින් පිරිහිලා තියෙනවා ඊළඟට ඒ තමන් කරන රැකිරක්ෂාව තුල පිරිහීමටපත් වෙලා තියෙනවා කුමක් නිසාද ජීවිතය තුළ ධර්මයේ නැති නිසා. ඉතින් ඒ නිසා අපි මොන දේ තිබුණත් පින්වතුනි ධර්මයේ ජීවිතයට අපිට ගලප ගන්න බැරි වුණොත් අර බුදුහාමුදුරුවෝ එක තැනක දේශනා කරනවා ඒ කෙනාට මොකුත් නැහැ කියලා. ඒ කියන්නේ ප්‍රඥාව නැත්නම් කෙනෙකුට ඒ කියන්නේ ධර්මයේ කියන නැහැ කියන එකනේ කියන්නේ. ධර්මයේ නැත්නම් කෙනෙකුගේ ජීවිතය තුළ ඒ ජීවිතයේ ඇති වැඩක් නැහැ කියනවා. හැබැයි යම් කිසි කෙනෙකුට ප්‍රඥාව තියෙනවා නම් එයාට මේ ලෝකේ හැම දෙයක්ම තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ වදාළා. ඒ නිසා පින්වතුනි අපි ජීවිතේ රැකී ආරක්ෂා කරනවා ඊළඟට පෞල් සංස්ථාවක් අපි නඩත්තු කරනවා ඊළඟට සමාජයේ නොයෙක් නීති රීති පද්ධති වලට යටත් වෙලා අපි ජීවත් වෙනවා. මේ හැම දෙයක් ගැනම අපි සොයා බලා යහුසුලුව කටයුතු කරනවා. හැබැයි ඒ අතර අපිට පුළුවන් නම් ධර්මයෙන්ුත් අපිට අනුග්‍රහයක් ලබා ගන්න ඒ ජීවිතේ බොහොම සාර්ථක ජීවිතයක් බවට පත් වෙනවා. විශේෂයෙන් ධර්මයේ තුලින් කරන්නේ තමන් ගැන සොයා බැලීමක්. තමන් ගැන යම්කිසි ආත්ම දැක්මක් ඇති කරගන්නවා. ආත්මීය දර්ශනයක් ඇති කරගන්නවා. අර කියමනේ තියෙනවා පුජ්‍යලේ ජීවිතේ ලැබුවට පස්සේ ඒ කෙනාගේ ජීවිතය තුළ කාරණා දෙකක් ඉස්මතු විය යුතුයි කියලා. ආත්මීය දර්ශනයක් සහ සමාජ ආදර්ශයන්. ආත්මීය දර්ශනයක් කියලා කියන්නේ තමන් ගැන අවබෝධයක් තමන්ට තියෙන්න ඕනේ. විශේෂයෙන්ම අර මුලින් කියවා වගේ අපි රැකිරක්ෂා වලට අපේ කාලය අපි වැය කරනවා ජීවිතේ බොහෝ. ඊළඟට පෞල් නඩත්තු කරන්න අපි ජීවිතේ බොහෝ කාලයක් අපි වැය කරනවා. ඊළඟට සමාජයේ යුතුයකම් වගකීම් ඉටු කරන්න අපි යහුසුළු වෙලා කටයුතු කරනවා. එනමුත් අපි ගැන ජීවිතේ මොනවද ඇති කරගෙන තියෙන ආකල්පය? අපිට මොකද්ද අපි කරගෙන තියෙන්නේ? Tamanට රැකවරණය පිණිස තමන්ගේ සනාත භාවයේ පිණිස මොකද්ද අපි කරගෙන තියෙන්නේ? මොකද අපේ ජීවිතේ අපි පරිණත වෙනකොට අපි ගෙවාගෙන යනකොට අර කියපු රැකිරක්ෂා කියන තැනනොත් අපි ඉවත් වෙනවා. අපිට ඒකිනුත් වෙන් වෙන්න වෙනවා. ඊළඟට පෞල් සංස්ථාව තුළිනුත් අපි ප්‍රතික්ෂේප වෙනවා. අපිට කොච්චර ධනය කොච්චර දරුවෝ කොයි විදිහට අපි පරම්පරාව සකස් කරගෙන හිටියත්
ජීවිතයේ කාලයක් එනවා පින්වතුනි හැම දෙයකින්ම ප්‍රතික්ෂේප වෙන්න වෙනවා. අපි කොච්චර දේවල් ගොඩනැගුවත් ඒ ගොඩනගපු දේවල් තව කෙනෙක් භුක්ති විඳින දිහා බලාගෙන අපිට පැත්තකට වෙලා පුටුවට වෙලා ඇඳට වෙලා යම් කාලයක් එනවා එහෙම හුදෙකලා වෙන්න. සමාජයේ අපි කොයි විදිහට වැජඹුණත් අපිට ඒ සමාජයනොත් ප්‍රතික්ෂේප වෙන කාලයක් එනවා ජීවිතේ. ඉතින් අන්න ඒ අවධිය තුල අපිට තියෙන රැකවරණය මොකද්ද? අන්න එතෙන්දි තමයි පින්වතුනි අපිට වඩාත්ම ඒකෙන් කියන්නේ නෑ බුදුදහම තියෙන මේ වයසට ගියාට පස්සේ කියලා. ඒ බුදුදහම කියන එක මුළු ජීවිතේම අපිට අවශ්‍යයි. මොකද ඒ தත්වෙටපත් වෙන්න පත්වීම හමුවේ අපිට ඇතිවෙන පීඩාව විඩාව කියන එක සංසිඳව ගන්න ඒ මොහොතේදී අපිට පිහිටක් පිළිසරණක් සලසා ගන්න අවස්ථාව තමයි මේ මොහොත. මේ ජීවිතේ හොඳට අපිට ගත කරන්න පුළුවන් මේ ඉන්ද්‍රියයන් ප්‍රණීතව තියෙන කාලේ තමයි ඒ ධර්මයේ ජීවිතයට අපි ගලප ගන්න ඕනේ. අන්න එදාට ඒ පුරුදු පුහුණු වන එක තමයි අපිට අර කියපු අසරණ වෙන වෙලාවක අපිට අලාභයක් ඇති වෙන වෙලාවක අපිට අපහසුාවක් පීඩාවක් ඇති වෙන වෙලාවක අපිට සරණ පිහිට පිණිස පවතින්නේ. කොහොම වුණත් පින්වතුනි අපි හැමදෙනාම ජීවිතේ අසරණ වෙන අවස්ථාවක් තියෙනවා. ජීවිතේ සම්ප්‍රයුක්තය අවසානයේදී අපි කොයි විදිහට ගොඩ නැගුවත් ඒ හැම දෙයක්ම අපිට අහිමි වෙන මොහොතක් නේක. එතකොට එතෙන්දි පවා අසරණ කෙනෙක් නොවි තමන්ට පිහිටක් පිළිසරණක් සරසගත්තා කියලා අපිට උදම්මනන්න පුළුවන් වෙන්නේ අපි ධර්මයට තැනක් දුන්නොත් විතරයි. ඒ කියන්නේ තමන් ගැන හෙව්වොත් තමයි ධර්මය හොයනවා කියලා කියන්නේ. තමන් ගැන හොයනවා කියන එක ප්‍රඥාව ඇති කර ගන්නවා කියලා කියන්නේ තමන් ගැන හොයනවා කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉලක්ක වුණේ එතෙන්ද තමයි. අර රැකිරක්ෂා කරනවා කියන එකෙදිත් සිද්ධ වෙන්නේ අනුන් ගැන හෙවීමක්. පෞල් සංස්ථාව නඩත්තු කිරීම කියන තැනත් සිද්ධ වෙන්නේ අනුන් ගැන හෙවීමක්. සමාජ සංස්ථාවේ අපි කටයුතු කරා කියලා කියන්නේත් ඒත් අනුන් ගැන හෙවීමක්. බලන්න ජීවිතේ අපි වැඩි හරියක්ම කරලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම ගත්තොත් අනුන් ගැන හොයන කමක්. මේක ආත්මාර්ථකාමී අදහසකින් කියනවා නෙවෙයි. ඒක ආත්මාර්ථකාමී වෙන්නේ සම්මත ලෝකයට. හැබැයි යථාර්ථවාදීව කල්පනා කරොත් ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නේ ඒක තමයි. වෙන්නේ ජීවිතේ ඒක තමයි. අපි මේ ඇස් දෙකෙන් කන් දෙකෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ වගේ මේ ලෝකයක් එක්ක ගනුදෙනුවක් කරා කියලා කියන්නේ අපි ඇත්තටම අපි ගැන වැඩිපුර නොසොයා බාහිර දේවල් ගැන හොයපු කමක් තමයි ජීවිතේ තියෙන්නේ. ඒක ඔය ඇත්තන්ට ටිකක් නුවණින් දකිනකොට ඇත්තද කියන එක තේරෙනවා. ඉතින් බුදුදහම ඉලක්ක කරන්නේ තමා ගවේෂණය කිරීම කියන තැන. යන්න එතෙන්දි තමයි මේ ධාර්මිකකම ප්‍රඥාව කියන එක අවශ්‍ය වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා වෙනවා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ප්‍රශ්නයක් විමසනවා ස්වාමීනි මේ සුවඳ වර්ග තියෙනවා. ඒ සුවඳ වර්ග නිෂ්පාදනය වෙන්නේ සකස් වෙන්නේ සමහර විට ගස්වල කඳෙන්. ඒ වගේම සමහර සුවඳ වර්ග සකස් වෙනවා ගස්වල මල් වලින්. සමහර සුවඳ වර්ග සකස් වෙනවා ගස්වල මුල් වලින්. මේ කඳෙන් මලෙන් මුලෙන් සකස් වෙන මේ සුවඳ වර්ග ස්වාමීනි හුලං හමන දිසාවට පමණයි ගමන් කරන්නේ. ස්වාමීනි දැනගන්න අවශ්‍යයි මට උඩු සුළඟටත් හමායන සුවඳක් මේ ලෝකේ තියනවාද කියලා. පැහැදිලි මේ පුංචි දහම් කාරණය. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔව් ආනන්දය ඒ කියපු ගස්වල කඳෙන් මලෙන් මුලෙන් සකස් වෙන යම් සුවඳක් තියෙනවද? ඒ සුවඳ විහිදෙන්නේ මේ අනුයාත කියලා කියන්නේ හුළඟ හමන දිශාවට පමණයි. හැබැයි ආනන්දය මේ ලෝකේ තියෙනවා සුවඳක්. අන්න ඒ සුවඳ උඩු සුළඟටත් පටිවාතමේති. උඩු සුළඟ කියලා මෙතන කියන්න පින්වතුනි දිව්‍ය බ්‍රහ්ම ඒ වගේම ඉහළ සුවඳක් ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කුමක්ද යම් කිසි කෙනෙක් තුළ පවතින මේ ලෝකේ පවතින ඒ උඩු සුළඟටත් තමා යන සුවඳ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා
යම්කිසි ශ්‍රාවකයෙක් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නවාද? මම මේ අනුශාසනා කරන්න යන්නේ අර ප්‍රඥාව එහෙම නැත්නම් ධාර්මිකකම අර තමා ගැන සිව්වා කියලා යම් කිසි කෙනෙකුට උදම්මනන්න පුළුවන් වෙන්නේ තමන්ට පිහිටක් පිළිසරණක් සලසා ගත්තා කියලා කියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ධර්මතාවයන් කෙනෙක්ගේ ජීවිතයක් තුළ ඇති වුණොත් තමයි. ඉතින් බුදුහාරවිතේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කටයුතු කරනවාද? ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. පැහැදීම. ඒ වගේම යම් කිසි කෙනෙක් සිල්වත්ව තමන්ගේ ජීවිතය ගත කරනවාද? ඊළඟට යම් කිසි කෙනෙක් මසුරු මල දුරලා අතහැරපු හිතකින් සහ ගතකින් ජීවිතය ගත කරනවාද? ඒ වගේම අනිත් අය සමග බෙදා හදාගෙන ජීවිතය ගත කරනවාද? අන්න එබඳු කෙනාගේ සුවඳ ඒකට කියවා සත්පුරුෂ සුවඳ කියලා. සත්පුරිසෝ පවාති. පවාති කියලා කියන්නේ හමනවා කියන එක. අන්න ඒ සත්පුරුෂයාගේ ඒ ගුණවත්කම මේ යටි සුළඟට වගේම උඩු සුළඟටත් හමනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා න පුප්ප ගන්ධෝ පටිවාතමේති න චන්දනං තගර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාතමේති සබ්බා දිසා සත්පුරිසෝ පවාති කියලා. ඒ සත්පුරුෂයාගේ යාට කිව්වා සත්පුරුෂයා කියලා. ඒ සත්පුරුෂයාගේ ගුණවත්කම විහිදෙනවා කිව්වා උඩු සුළඟට පවා. දෙවිවරුන්ට බ්‍රහ්මයින්ට මේ ලෝකයේ මේ විශ්වය පුරාම යාගේ සුවඳ දසත හමනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙනම් පින්වතුනි අපි කැමති වෙන්න ඕනේ අන්න ඒ දසත හමන සුවඳක් අපි තුලත් ඇති කරගන්න. ඒක භෞතික නෙවෙයි ඒක ආධ්‍යාත්මික වූවක්. ඒ ආධ්‍යාත්මික සුවඳ ඇති කරගත්ත කෙනා තමයි අර ආත්මීය දර්ශනයක් ඇත්තෙක් බවට පත් වෙන්නේ. අපි ජීවිතේ කොයි විදිහට සම්මත ලෝකේ දැන උගත්කම් සහිත වූවන් බවට පත් වුණත් ඊළඟට භෞතික වශයෙන් අපි මිල මුදල්, ගෙවල් දොරවල්, වතු පිටි රන් රිදී මුතුමැණික් යාන වාහන ආදී මේ භෞතික ලෝකයක් අපි ඇසුරු කරත් අපේ ජීවිතේ සන්තරපණය කරගන්න පින්වතුනි වටිනාකම තියෙන ජීවිතයක ඒ තුල නම් නෙවෙයි. ඒව අපිට කොතෙක් තිබුණත් අපේ ජීවිතයේ බබලන එකක් බවට පත් වෙන්න නම් අර කියපු ಗುಣධර්ම වලින් අපි විකසිත විය යුතුයි. ආධ්‍යාත්මික වශයෙන් අපි ගුණ සම්පන්න අය බවට පත් විය යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඒ ආධ්‍යාත්මයට තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඒ තුල ගුණ වගාවන් ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කරා. ඉතින් අද දවසේදී මේ පින්වුතුන් අර භෞතික සම්මත ලෝකේ ජීවත් වෙන කම තුල ඉඳගෙන එනමුත් තමන්ගේ ආධ්‍යාත්මික වශයෙන්ුත් යම්කිසි පෝෂණයක් යම්කිසි ගුණාත්මක භාවයක් ඇති කරගන්නට ඕනේ කියන අදහස ඇති කරගෙන තමයි ඒ භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මානුශාසනාවකට කන්සිත් යොමු කරන්න සූදානම් වෙන්නේ. පින්වතුනි භාග්‍යතුන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කොහොමද මේ පිරිහීමටපත් නොවි ජීවිතය ගත කරන්න කියලා. මේක හරි වටිනවා ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු ભેදයක් නැතුව අපි හැම දිනෙකටම. ඉතින් එතෙන්දී භාග්‍යතුන් වහන්සේ වදාලා කාරණා 4ක් මත යම් කිසි කෙනෙක් සමාදන් වුණොත් ගුණධර්ම 4ක් යම් කිසි කෙනෙක් ජීවිතයට ගලපගත්තොත් එයාගේ ජීවිතය අබබ්බෝ පරිහානාය පිරිහීමටපත් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ වදාලා. එහෙනම් අද ඔබ මේ දේශනාවේදී ශ්‍රවණය කරනවා අපේ ජීවිතයක් පිරිහීමටපත් නොවන කාරණා 4ක් පිළිබඳ. හැබැයි කාරණා 4 අපේ ජීවිතේ නැත්නම් අර මුලින් කිව්වා වගේ අපි කොයි විදිහට මේ සම්මත ලෝකේ වැජබුණත් අපේ ජීවිතය පිරිහීමටපත් වෙච්ච ජීවිත බවට පත් වෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතස්සෝ මේ භික්කවේ ධම්මා සමන්නාගතෝ අබබ්බෝ පරිහානාය. මහණෙනි ධර්මතාවයන් 4කින් යුක්ත වෙච්ච ශ්‍රාවකයා අබබ්බෝ පරිහානාය
පිරිහීමටපත් වෙන්නේ නැහැ කිව්වා. මේ ජීවිතේවත් සසර ජීවිතේවත් පිරිහීමටපත් වෙන්නේ නැහැ කිව්වා. එහි පළවෙනි කාරණේ හැටියට බුදුහාම දේශනා කරේ සීලවා හෝති. අන්න අපේ ජීවිතයක් නොපිරිහි පවත්වා ගන්න නම් සීල්වත් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. සීලය කියන සංවරය අපි ඇති කරගන්න ඕනේ. එතකොට අපි හැමදෙනාම යම්කිසි සීලයක් අනුගමනය කරනවා. ගිහියත්තන් විදිහට මේ අය ගිහිවත තුළ පංචශීලයේ නිත්‍ය සීලය හැටියට සමාදන් වෙලා කටයුතු කරනවා. ඊළඟට පැවිදි අය ආදී වශයෙන් අපි සීලයක්. අන්න ඒ සීලය පිරිසුදු සීලයක් විදිහට තමන්ගේ ජීවිතය තුළ පවත්වා ගන්න ඕනේ. එතකොට සීලය බුදුරජාණන් වහන්සේ 4 ආකාරයකින් දේශනා කරනවා. චේතනා සීලය, චෛතසික සීලය, ඊළඟට සංවර සීලය සහ අවිතික්කම සීලය කියලා. මේවා අපි දැනගෙන තියාගන්න එක හොඳයි. මොකද අපි සීලය කියනකොට මේ පුංචි වපසරියක් තුලනේ අපි සීලය කියන එක දැනගෙන තියෙන්නේ. පින්වතුනි, චේතනා සීලය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් වරදක් කරන්නට පෙළඹෙනකොටම ඒක වරදක් කියලා දැනගෙන ඒ මොහොතේ වැළකීම. හිතක් පහළ වෙනවා ඒ වෙලාවෙම අනේ මේක කරන්න හොඳ නෑ කියලා. ප්‍රාණඝාතයක් වෙන්න ඉඩ සැලසෙනකොටම ඔන්න අපිට හිතක් එකෙනෙහිම පහළ වෙනවා මේ ප්‍රාණඝාතය කරන්න හොඳ නෑ කියලා. අන්න චේතනා සීලය. සොරකමක් සිද්ධ කරන්න ඉඩ එනකොටම ඒ ක්‍රියාවක් සිද්ධ වෙන්න යනකොටම අපිට එකෙනෙහිම සිතක් පහළ වෙනවා මේක කරන්න හොඳ නෑ කියලා. ওই විදිහට නොඒක ආකාරයේ කයෙන් කරන වැරදි හමුවේ, වචනයෙන් සිද්ධ වෙන වැරදි හමුවේ, මනසින් සිද්ධ වෙන වැරදි හමුවේ අපිට ලෝභයක් ඇති වෙනකොට ඔන්න හිතනවා මේ ලෝභය ඇති කරගන්න හොඳ නෑ කියලා සිතක් චේතනාවක් පහළ වෙනවා. තරහක් කේන්තියක් එනකොට අපිට ඇති වෙනවා මේ තරහ කේන්තිය ඇති කරගන්න හොඳ නෑ කියලා. ඒක ඒ වෙලාවේ පහළ වෙන්නේ. අන්න ඒ අකුසලයේ ඇති වෙන වෙලාවේදී අපිට හිතක් පහළ වෙනවා නම් අනේ මේක කරන්න හොඳ නෑ කියලා. අන්න ඒකට කියනවා චේතනා සීලය කියලා. ඒතර බලන්න ඔබට එහෙනම් මේ සීලය කියන එක අර සමාදන් සීලයටත් වඩා එහා ගියපු දෙයක් විග්‍රහයක් තියෙනවා. ඒතර අපේට ජීවිතේ හැම මොහොතකම හිතෙනවා කියන එක සිද්ධ වෙනවානේ. 4 ඉරියව්වෙදීම ගමන් කරන, හිටගෙන ඉන්න, වාඩි වෙලා ඉන්න, සැතපෙන කියන මේ 4 ඉරියව්වෙදීම පින්වතුනි අපිට චේතනා ඇති වෙනවා, හිතෙනවා. අන්න ඒ නොයේක් වැඩ කටයුතු කරනකොට ඒ හිතන තැන්වලදී නරකක් නපුරක් විදිහට හිතෙනවා නම් අර විදිහට කයෙන් වැරද්දක් වෙන විදිහට දෙයක් වෙනකොට වචනයෙන් වරදක් වගේ වෙන්න යනකොට අන්න ඒ හැම මොහොතකම යමක් කරනකොට අපි හිතනවනේ චේතනාත්මකවනේ කරන්නේ. අන්න ඒ චේතනාත්මකව කරනකොට Tamanට එකෙනෙහිම දැනෙනවා නම් මේ කරන එක හොඳ නෑ කියලා. අන්න ඒකට කියනවා චේතනා සීලය කියලා. එච්චරක් නෙවෙයි. පින්වතුනි, දැන් මේ පින්වතුන් මේ වෙලාවේදී මල් වට්ටියක් පූජා කරා. ස්වාමින් වහන්සේටත් අත ගැස්සුවා. භාග්‍යතුන් වහන්සේට තැන්පත් කරා. ඔය මල් ටික නෙලනකොටත් අපිට ඇති වෙන්නේ චේතනා සීලය. මල් ටිකට පැන් ටික හිනකොටත් අපිට ඇති වෙන්නේ චේතනා සීලය. ස්වාමින් වහන්සේට අත ගස්සනකොටත් බුදුරජාණන් වහන්සේට එක පූජා කරනකොටත් මේ හැම මොහොතකම හොඳයි, සැපයි, සුවයි කියන චේතනාව තමයි අපිට තියෙන්නේ. එහෙනම් ඒ හැම මොහොතකම පින්වතුනි ඔයත් අංගේ යම් සිරිත් විරිත් ටිකක් තියනවාද? විරිත් කියන්නේ වලකින දේවල්, සිරිත් කියන්නේ කළ යුතු දේවල්. එතකොට පින්වතුනි ජීවිතේ ඔබට තියෙන යුතුයකම් වගකීම් කියලා දේවල් ටිකක්. ස්වාමියා බිරිඳට යුතුයකම් ඉටු කරනවා මෛත්‍රියෙන්, කරුණාවෙන්. මොකද්ද ඒක? චේතනා සීලයක්. ඊළඟට දූ දරුවෝ ටිකට මෛත්‍රියෙන්, කරුණාවෙන් කවනවා, පොවනවා, නාවනවා. මොකද්ද? චේතනා සීලය. පාරක තොටක ඔබ යනවා කියලා හිතන්නකෝ. කටු කැබලිති වල ගොඩලි සහිතයි. ඒතර ඔබට යම්කිසි චේතනාවක් පහළ වෙනවා මේ කටු කැබලිති සහිත තැනක කෙනෙකුට ගමන් කරන්න අපහසුයි. ඒ නිසා මොකද කරන්නේ? චේතනාවක් පහළ වෙනවා. සුද්ධ කරන්න ඕනේ, ඉවත් කරන්න ඕනේ, වල ගොඩලි සම කරන්න ඕනේ. අන්න චේතනා සීලය. බලන්න ඔය විදිහට ගත්තාම ඔබට ජීවිතේ හැම මොහොතකම සිල්වත්ව ජීවත් වෙන්න පුළුවන්. ඊළඟට පින්වතුනි චෛතසික සීලය. තව ගොඩාක් විස්තර තියෙනවා කියන්න කාලය නෙවෙයි. චෛතසික සීලය කියලා කියන්නේ පින්වතුනි අපි යම් වැළකීමක් සිද්ධ කරනවා ජීවිත කාලයේ පුරාවටම. කුමකින්ද වළකින්නේ?
වළකිනවට කියනවා පින්වතුනි විරති කියලා. එතකොට දහමේ තියෙනවා විරති චෛතසික ධර්ම තුනක්. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා. ඔන්න අපි මුළු ජීවිතේම සම්මා වාචාවෙන් යුතුව වැරදි කතාබහක් අපි ඇති කරන්නේ නැහැ. ඒ කියන්නේ බොරු, කේලම්, හිස් වචන, පරුස වචන අපි කියන්නේ නැහැ. සම්මා වාචා. මුළු ජීවිතේම අපි සත්‍ය ප්‍රකාශ කරනවා. අර කියපු බොරු, කේලම්, හිස් වචන, පරුස වචන ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ වගේම වැළකීලා අපි ජීවිතේ ගත කරනවා. ඒක චේතනා චෛතසික සීලය. ඊළඟට සම්මා ආජීව. අපි වැරදි අධාර්මිෂ්ඨ දිවි පැවැත්මක් ගත කරන්නේ කොහෙත්ම. අපි ධාර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්නේ. ඊළඟට සම්මා කම්මන්ත. අපි වැරදි කර්මාන්තවල යෙදෙන්නේ නැහැ. රැකී ආරක්ෂාවල යෙදෙන්නේ නැහැ. අපි ධාර්මික වෙච්ච, සාධාරණ වෙච්ච, තමන්ටත් අනුන්ටත් යහපත උදා වෙන රැකියාවක තමයි යෙදෙන්නේ. ඒකට කියනවා සම්මා කම්මන්ත. මෙන්න මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සම්මා විදිහට යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ ඔය ක්‍රියාදාමයන් ටික කරනවා නම් ඒකට කියනවා චෛතසික සීලය කියලා. මේවා තේරුම් ගන්න මේ කෙටියෙන්. ඊළඟට පින්වතුනි චේතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය තුන්වෙනි එක. සංවර සීලය පින්වතුනි ප්‍රභේද 5කට බෙදෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය, ඊළඟට පින්වතුනි ප්‍රත්‍යසන්නිස්ෘත සීලය කියලා තියෙනවා. අපි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ පින්වතුනි අපි සමාදන් වෙන සීලය. අර මුලින් කියපු ඔය ඇත්තන්ගේ පංචශීලය ගොනු වෙන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ හැටියට. පොහොය දවසට පෙහෙවස් 8 සීල සමාදන් වෙනවා. ඒක ප්‍රාතිමෝක්ෂ සීලය. දස සීල සමාදන් වෙනවා. ඒක ප්‍රාතිමෝක්ෂ සීලය. පැවිදි කරනකොට සාමණේර සීලයක් සමාදන් වෙනවා. ඒක ප්‍රාතිමෝක්ෂ සීලය. උපසම්පදා භික්ෂුවක් උපසම්පදා සීලය රකිනවා. ඒක ප්‍රාතිමෝක්ෂ. ප්‍රාති මුල් වෙනවා. මොකටද? මෝක්ෂ නිවනට. නිවනට මුල් වෙච්ච සීලයක් අපි ජීවිතේ සමාදන් වෙනවා. සමාදන් වෙන සීලය කිව්වත් කමන්නේ. අන්න ඒකට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඔන්න සංවර සීලයේ පළවෙනි එක. එතකොට අපි ඒක හොඳට ආරක්ෂා කරනවා. ඇත්තෝ ගිහිවත තුල පංචශීලය. හොඳින් ආරක්ෂා කරනවා. ඒක ආරක්ෂා කරන්නේ කොහොමද? ආකාර 8ක දැක්මක් සහිතව. බුදුහාමුදුරේ දේශනා කරනවා. හරි ලස්සනයි. අඛණ්ඩ කැඩෙන්නේ නැති විදිහට මුලවත් අගවත් ඔයත් සමාදන් වෙච්ච පංචශීලයේ මුල් පදය හෝ අග පදය නොකඩා ඔබ සීලේ සමාදන් වෙනවා නම් ඒකට කියනවා අඛණ්ඩ සීලයක් කියලා. අචිද්‍ර මැදින් සිදුරු වෙන්නේ නැතිව. දැන් සමහර අයගේ මුල අග පිරිසුදුයි. නමුත් මැද සිල්පද බිඳෙනවා සමහර කාලවල. ඒකට කියනවා අචිද්‍ර සිදුරු වෙන්නේ නැතිව. අකල් මාස පැල්ලම් ගැහෙන්නේ නැතිව. අකණ්ඩ අචිද්‍ර අසබල ඊළඟට ඒ පුල්ලි ඇති වෙන්නේ නැති විදිහට මේවා විස්තර කළ යුතු කාරණා. ඔය සීලේ ආරක්ෂා කරන බුජිස්ස කියලා කියන්නේ තණ්හා දිට්ඨියකින් තොරව. අනේ මම මේ සිල් රකින්නේ දිව්‍ය ලෝකයන්. අනුන්ගෙන් ප්‍රශංසා ලබන්න. එහෙම අදහසක් නැතිව. තණ්හා දිට්ඨියෙන් තොරව සීලය ආරක්ෂා කරන්න. බුජිස්ස ඊළඟට විඤ්ඤෝපසත්ත ඒ සීලය කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකේ උගතුන් ඥානවන්තයින් සිල්වතුන් ගුණවතුන් අගය කරන දෙයක්. උසස් මිනිස්සු අගය කරන දෙයක් තමයි සීලය කියලා කියන්නේ. විඤ්ඤූපසත්ත කිව්වේ ඒකයි. අපරාමට්ට තණ්හා දිට්ඨියෙන් තොරව සීලය ආරක්ෂා කර. සමාධි සංවත්තනික. හිතේ තියෙන නීවරණ යටපත් වීම අරමුණු කරගෙන තමයි සීලය ආරක්ෂා කරන්නේ. ඔන්න හොඳට මතක තියාගන්න ඔය ඇත්තෝ තමන් සමාදන් වෙන සීලය දවසට වතාවක් එක්කෝ දවසේ වරුවක් ගත වුණාට පස්සේ ආවර්ජනයක් කරන්න. අද මම මේ උදෑසන කාලය තුල සමාදන් වෙච්ච මේ සීලය මම පංචශීලයේ හැටියට ප්‍රාණඝාතයෙන් වැළකී ජීවිතය ගත කරා, බොරු කීමෙන් වැළකී ජීවිතය ගත කරා, වැරදි කාමසේවනයෙන් වැළකී ජීවිතය ගත කරා. ඊළඟට අනුන්ගේ දේ නොගැනීමෙන් කියන ශික්ෂාපදේ මම සමාදන් වෙලා ජීවිතය ගත කරා. මත්පැන් මද්ද්‍රව්‍ය පරිහරණයෙන් තොරව මං ජීවිතය ගත කරා. මේ ශික්ෂාපද පහ මම මේ උදේ කාලය තුල සමාදන් වුණා. ඒ ශික්ෂාපදවල කොහේවත් ඛණ්ඩනයක් වුන්නේ නැහැ. එහෙනම් මගේ සීලය අඛණ්ඩ සීලයක්.
සිදුරු වුණේ නැහැ. මගේ සීලය අචිද්‍ර සීලයක්. ඊළඟට පැල්ලම් ගැහිච්ච එකක් නෙවෙයි. පුල්ලි හැදිච්ච එකක් නෙවෙයි. එහෙනම් අකල් මාස අසබල ඊළඟට තණ්හා දිට්ඨියෙන් යුක්ත වෙච්ච සීලයක් නෙවෙයි මං ආරක්ෂා කරේ. තණ්හා දිට්ඨියෙන් තොර වෙච්ච එකක්. බුජිස්ස ප්‍රශංසාවට ලක්වන දෙයක්. විඤ්ඤෝ පසත්ත තණ්හා දිට්ඨියෙන් බැසගත් වූවක් නෙවෙයි අපරාමට්ට. මගේ හිතේ නීවරණ යටපත් වීම පිණිස මේ සමාදන් වෙච්ච සීලය මේ උදෑසන සිට මේ දවස පුරාවට හෝ වරුවක් හෝ ගියාට පස්සේ ඔයත්තන්ට ආවර්ජනය කරන්න පුළුවන්. ඒක හරි වටිනවා. පෙහෙවස් සමාදන් වෙච්ච කෙනෙක්ගේ ඒ අෂ්ට සීලේ අෂ්ටාංග සීලය ওই විදිහට විනාඩි 5න් 5 හෝ පැයෙන් පැය හෝ වරුවෙන් වරුව හෝ සිහි කරනවා. තමන්ගේ දවස ගෙවෙන වෙලාවට උදෑසන සිට රැකිරක්ෂා කරලා වැඩ කටයුතු කරලා නිවසට ඇවිල්ලා නිදාගන්න යන මොහොතේදී ওই විදිහට තමන්ගේ සීලය ආවර්ජනය කරනවා. ඒක හරි වටිනවා පින්වතුනි. ඒකෙන් ලොකු බලයක්, ලොකු ආනිසංසයක් තමන්ට ලැබෙනවා. තමන් පිළිබඳව පින්වතුනි අනවජ්‍ය සැපයක්, අනවජ්‍ය සුඛය කියලා කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරනවා ගිහි කෙනෙකුට සැපයන් වර්ග 4ක් පිළිබඳව. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කියලා. තමන්ට දෙයක් තියෙනවා භුක්ති විඳින්න, ජීවිතේ ගැට ගහ ගන්න. අත්ති ඇත කියලා යම් කිසි කෙනෙකුට ඇති වෙනවා යම් සැපයක් ඒක ගිහි කෙනෙක් කැමති විය යුතුයි කියන බුදුහාමුදුරුවෝ. ඊළඟට භෝග සුඛ මට භෝගයන් ටිකක් තියෙනවා. කන්න බොන්න අදින්න පළඳින්න රැකී ආරක්ෂාවක් තියෙනවා, යාන වාහනයක් තියෙනවා. මේ ආදී වශයෙන් Tamanට යම් වත්කම් ටිකක් තියෙනවා. අන්න ඒ විදිහට Tamanට භෝගයන් ටිකක් තියෙනවා කියලා දැනෙන සැපය ගිහි කෙනෙක් කැමති විය යුතුයි. ඒ සැපය බුදුහාමුදුරුවෝ අනුශාසනා කරා, අනුදැන වදාලා. ඒක ඇති කරගන්න කියලා ගිහි කෙනෙක්. ඊළඟට අනන සුඛය මම කාටවත් ණය නැහැ. එහෙම හිතෙන කොටත් කෙනෙකුට ඇති වෙන සැපය. ඒක ගිහි කෙනෙක් ඇති කරගත යුතු දෙයක්. හැබැයි ওই සියලු සැපයන්ට වඩා බුදුරජාන් වහන්සේ අග්‍ර සැපේ විදිහට වදාළේ අනවජ්‍ය සුඛය. මම වැරදි නෑ. වැරදි කරලා නෑ ජීවිතේ. බලන්න දවසක් ගෙවිලා ඒ දවස නිමා වෙන මොහොතේදී ඔබට වැඩපළ ඔක්කොම අවසන් කරලා නිදා ගන්න මොහොතේ යනකොට ආපස්ස ආවර්ජනය කළ අද දවස තුල මම වැරදි නෑ. මම වැරදි නෑ. මම සමාදන් වෙලා ඉන්න යම් සීලයක් තියෙනවද ඒ සීලය මම අකණ්ඩ අචිද්‍ර අසබල අකල් මාස විඤ්ඤෝ පසත්ත බුජිස්ස අපරාමට්ට සමාධි සංවත්තනික ආදී වශයෙන් මෙන්න මේ ගුණයන්ට යටත් වෙච්ච සීලයක් මා තුළ තියෙන්නේ කියලා දැනෙනකොට ඇති වෙන සතුට පින්වතුනි ඔබ ප්‍රණීත ආහාරයක් භුක්ති විඳලා ලබන සතුටටත් වඩා ලස්සන ඇඳුමක් ඇඳලා ඔබ ලබන සතුටටත් වඩා ඔබ මොනවා හරි ක්‍රියාවක් කරලා ඒ ක්‍රියාව ඔබ ඉදිරියේ ඵල ලැබෙනකොට ඒ ලැබෙන සතුටටත් වඩා ඔබ අර ආත්මීය දෘෂ්ටියක් ඇති කෙනෙක් විදිහට ඔබ තුළ ඒ ඇති කරගත්ත ගුණධර්මයේ තුලින් ඔබට විශාල සතුටක් ගෙන දෙනවා. ඕක පින්වතුනි නිදා ගන්න මොහොතේ නෙවෙයි අපි සදාකාලිකවම නිදා ගන්න මොහොතක් එනවානේ. අන්නේ සදාකාලිකවම නිදා ගන්න මොහොතේදී ඔබට ඕක සිහි කරන්න පුළුවන් නම් ඔබට ඔබේ ජීවිතේ ලැබිච්ච ලොකුම ලාභය වෙන්නේ ඒක තමයි. ඔබට දරුවෝ සිහිපත් වුණා කියලා, ගෙවල් දොරවල් සිහිපත් වුණා කියලා ඔබට යමක් වෙන්නේ නැහැ. ඔබට අර්ථයක් වෙන්නේ නැහැ. ඔබට යහපතක් වෙන්නේ නැහැ. ඔබට යහපතක් වෙන්නේ නම් පින්වතුනි ඔන්න ඔය විදිහේ සිංහනාදයක් ඔබට කරන්න පුළුවන් නම් පමණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට චේතනා සීලයත්, චෛතසික සීලයත්, සංවර සීලය. ඒතර සංවර සීලය අපි කිව්වේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊළඟට තියෙනවා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. අපේ ඇස කන නාසය දිව ශරීරයේ මනස මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හමුවේ සංවර කරගන්න ඕනේ. කොහොමද සංවර කරගන්නේ? වහගෙන ඉන්නේ නැහැ. ඇස් දෙක වහගන්න කිව්වේ නැහැ. කන් දෙක වහගන්න කිව්වේ නැහැ. ඒවා විවෘතයි. ඒවා ස්වභාවික ධර්මතා විදිහට අපිට ඒවා මේ ලෝකයේ ඉදිරියේ විවෘතව තියාගන්න වෙනවා. එහෙම සංවරයක් බුදුදහමේ කියන්නේ නැහැ. ඇස් දෙක වහගෙන කන් දෙක වහගෙන ඉන්න කියලා. හැබැයි බුදුදහමේ කියන්නේ මොකද්ද? ඇහෙන් රූපයක් දකිනවා, කනෙන් ශබ්දයක් අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා. දිවෙන් රස ලබනවා, කයෙන් පහස ලබනවා. හැබැයි ලැබුවට න සුමනෝ ඇලෙන්න යන්නේ නැහැ. න දුම්මනෝ ගැටෙන්න යන්නෙත් නැහැ. උපේක්ඛාච විහෙරති. උපේක්ෂාවෙන් වාසය කරනවා. ඔන්න බුදුදහම තුල ඉන්ද්‍රිය සංවරය.
එහෙනම් බලන්න එපා කිව්වෙත් නෑ, අහන්න එපා කිව්වෙත් නෑ, විඳින්න එපා කිව්වෙත් නෑ. ඒ දේවල් කරන්න. හැබැයි කරාට අර කෙලෙස් ඇති වෙන විදිහට, Tamanට පීඩාවක් විඩාවක් ඇති වෙන විදිහට, තමන්ගේ ජීවිතේ කඩා වැටෙන විදිහට, තමන්ගේ ජීවිතේ දූෂ්‍ය කරන, විනාශ කරන, මෙලවත් පිරිහෙන, පරලොවත් පිරිහෙවන යම් විදිහේ ඇලීමක් ගැටීමක් තියනවාද? අද ලෝකෙ දිහා බලනකොට එහෙම දේවල් තමයි ගොඩක් තියෙන්නේ. මිනිස්සුන්ට ඇහැ ඉදිරි මේ රූපය ඉදිරියේ ඇහැ සංවර කරගන්න බැරි වෙලා. ශබ්ද ඉදිරියේ කන සංවර කරන්න. ඉතින් ඔය හිරබත් කනවා කියලා කියන්නේ, වන්දනාගාරගත වෙනවා කියලා කියන්නේ, දඬුවම් විඳිනවා කියන්නේ, අනුන්ගේ නිନ୍ଦා අපහාස ලබනවා කියලා කියන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි. සංවරකම කියන එක නැති නිසා. ඒක අවශ්‍යයි. ගිහි වතටත් මේ ඉන්ද්‍රියයන්ගේ යම්කිසි සාම්‍යතාවයක්, යම්කිසි එක්තැන්කමක්, සංවරකමක් කියන එක අතිශයින් අවශ්‍යයි. එහෙම නොවුනොත් තම විනාශයටපත් වෙන්නේ. අර අපි නිතර කියන උපමාවක් තියෙනවා. ඔබ පාරේ බයිසිකලයක නම් ගමන් කරන්නේ, ඔබට අවදානම් දෙකක් තියෙනවා ගන්න. එකක් තමයි පාරෙන් පිටට පනින්නත් බෑ. අනිත් එක තමයි ඉදිරියෙන් එන වාහනේ හප්පන්නත් බෑ. ඔබ ගමන් කරන්නේ බොහොම අඩු වටිනාකමක් සහිත වාහනයක වෙන්න පුළුවන්. හැබැයි ඒ අඩු වටිනාකමින් යුක්ත වෙච්ච වාහනයක් වුණත් ඔබ අර කියපු ආරක්ෂා සම්පත්තීන් දෙක ගැන ටිකක් අවධානය යොමු කරනවා. ඔබ බයිසිකලයක ගමන් කරත් ඒක පාරෙන් පිටට පනින්න දෙන්නේ නෑ ඔබ. ඊළඟට ඉදිරියෙන් එන වාහනේ කොච්චර වටිනා එකක් වුණත් ඔබ හප්පන්න යන්නේ නෑ. ඔබ ඔය අවදානම් දෙක මත තමයි ඔබේ වාහනේ ඉදිරියට දියත් කරන්නේ. ජීවිතෙත් එහෙමයි. රූපේ ඉදිරියේ ඇහැ අපි පාවිච්චි කරන්න ඕනේ එහෙමයි. ශබ්ද ඉදිරියේ කන පාවිච්චි කරන්නත් ඕනේ එහෙමයි. අද ගොඩාක් අයට වෙලා තියෙන්නේ පින්වතුනි, ඉදිරියෙන් එන වාහනේ වටිනාකම දරා ගන්න බැරුව ගිහිල්ලා හප්පනවා. ඒ නිසා පින්වතුනි ඉතින් විනාශයක්නේ. විනාශයක්. ඔය ඇත්තු කවදාවත් එහෙම කරන්නේ නැහැ නේද? ඔය ඇත්තන්ගේ වාහනේ බයිසිකලයක් කියලා, ඉදිරියෙන් එන්නේ කෝටි ගණන් වටිනා වාහනයක් කියලා, අනේ හොඳයි සැපයි හප්පන්න ඕනේ කියලා කවදාවත් එහෙම කරන්නේ නැහනේ. එහෙම වුණොත් විනාශයක් නෙවෙන්නේ. ඔබ කොහොම හරි පරිස්සම් වෙන්නයි බලන්නේ. අන්න ඒ වගේ බුදුන් වහන්සේ දේශනා කරා මේ ඉන්ද්‍රිය සංවර සීලය ඇති කරගන්න කියලා. ඊළඟට ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය. ඒ කියන්නේ අපි ආහාර පාන ගන්නවා. ඊළඟට අපි අඳිනවා පළඳිනවා. ඊළඟට අපි වාසස්ථානවල, ගෙවල් වල අපි වාසය කරනවා. අපි ලෙඩට දුකට බෙහෙත් ගන්නවා. ඔතන 4ක් තියෙනවා. ගිහි වත තුල නම් කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉදුම් හිටුම්, බෙහෙත් හේත්. පැවිදි කෙනෙක් නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස. මේවට කියනවා සිව්පසය කියලා. ඔන්න ඔය සිව්පසය. එහෙම නැත්නම් ඔය ඇත්තෝ ඔය පරිභෝග කරන 4 වර්ග අත්‍යවශ්‍යතා 4ක් නෙවක. ඔය අත්‍යවශ්‍යතාවයන් පිළිබඳ අපි හැමෝටම තියෙන්න ඕන පින්වතුනි ප්‍රත්‍යවේක්ෂාවක්. ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ සිහියෙන් නුවණින් දැක්මක් අපිට තියෙන්න ඕනේ. මෙනෙහි කිරීමක් අපිට තියෙන්න ඕනේ. මොකක් සඳහාද අපි මේවා පාවිච්චි කරන්නේ කියලා. ගොඩක් විට අපිට ඔය ප්‍රත්‍යවේක්ෂාව කියන එක නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ අවශ්‍යතාවයේ ඉක්මවා ගියපු ආශාපොදියක්. ඒ ආශාපොදිය අපිට සාක්ෂාත් කරගන්න බැරි තැන අපි ධාර්මිකව හෝ අධාර්මිකව කටයුතු කරනවා. ඔය ඇත්තන්න මේ සමාජයේ විවෘතව දකින්නකොට මේවා මේ කියනකොට තේරෙන්න ඕනේ. සමහර අය කොච්චර ධනෙ තිබුණත් මේ මනුස්සයට හොරකම් කරන්න නැතුව ඉන්න බෑ. ඇයි ඒ? ලෝකයේත් එක්ක සාපේක්ෂව ජීවිතේ ගත කරන්න ගියොත් අපි ගොඩක් තියෙන එහෙමනේ සාපේක්ෂව. තව කෙනෙක් කරනවා නම් ඒක මමත් කරන්න ඕනේ. තව කෙනෙක් ඇති කරගත්ත දේ මමත් ඇති කරගන්න ඕනේ. අරයට අර දේ තියෙනවා නම් මමත් ඒ දේ ගන්න. අරයා අර විදිහට ගේ හැදුවා නම් මමත් ඒ විදිහට හදන්න ඕනේ. අරයා අර වාහනේ ගත්තා නම් මමත් ඔය විදිහ අපිට තියෙනවා සාපේක්ෂ ස්වභාවයක්. ඒ සාපේක්ෂව දකින්න ගියපුවාම හරි පීඩාවක් තියෙනවා. එතකොට එතෙන්දි වෙන්නේ අර අවශ්‍යතාවයේ ඉක්මවා ගියපු ආශාපොදියක් අපි තුල ඇති වෙන එක. ඒ ආශාපොදිය ඉෂ්ට කරගන්න බැරි තැන අපි මොකද කරන්නේ? අපේ ජීවිතේ අපි නොමනා වැඩ කරන්න යනවා. නොමනා වැඩ අපිට සිද්ධ කරන්න වෙනවා. හොරකම් කරන්න වෙනවා. අර විදිහ කියපු නරක නපුරු අධාර්මිෂ්ඨ අසත්පුරුෂ ක්‍රියාවලට පවා
මේ සමාජයේ අද යොමු වෙලා තියෙන ඒ නිසා පින්වතුනි. ආර්ථික වශයෙන් ගත්තත්, දේශපාලනික වශයෙන් ගත්තත් මේ හැම පැතිකඩකම තියෙන සංසිද්ධියක් තමයි ඔන්න ඕක. අවශ්‍යතාවයේ ඉක්මවා ගියපු ආශා පොදිය. ඒ නිසා අපිට ජීවිතේ තෘප්තියක් නැහැ. අදින ඇඳුම සම්බන්ධයෙන්වත්, ඊළඟට අපි පළඳින ආභරණයේ සම්බන්ධයෙන්වත්, කන බොන ආහාර පාන සම්බන්ධයෙන්වත්, ඉන්න හිටින අපේ ගේ සම්බන්ධයෙන්වත් පින්වතුනි අපිට තෘප්තියක් නැහැ. අපිට ඒකේ යම් කිසි සතුටක් අපිට ජීවිතේ භුක්ති විඳින්න ලැබිලා නැහැ. ජීවිතේ විඳවනවා හැම වෙලේම. විඳිනව නෙවෙයි. ජීවිතේ තියෙන විඳින්න. විඳින විදිහ මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු හැමදාම ජීවිතේ හැම වෙලේම ඌනත්වයක් තියෙන්නේ. අර බුදුහාම දේශනා කරේ අතිත්තෝ තණ්හා දාසෝ අතිරික්තයක් තියෙනවා ජීවිතේ හැම වෙලේම. තණ්හාවට දාස වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ ඒකට හේතුව මොකද වුනේ? මෙන්න මේ සිල්වත්කම නැතිකම. සීලය කියපුවම පින්වතුන්ට පංචශීල ටික විතරක් නෙවෙයි. අපි බොහොම පටු තැනක ඉඳගෙන සීලය අදහන්නේ. හැබැයි ඊට වඩා මේක හරි පුළුල්. මේක ජීවිතය තුළ හරි පුළුල් විදිහට අපි දකින්න ඕනේ. ඊළඟට පින්වතුනි, ඔකේ තියෙනවා ඥාන සීලය, ඊළඟට කන්ති සීලය කියලා තියෙනවා. කන්ති කියලා කියන ඉවසීම, මැසි මදුරු, කුසගින්න පිපාසය ඉවසන්න අපි පුරුදු වෙන්න ඕනේ, දක්ෂ වෙන්න ඕනේ. ඊළඟට නිന്ദා අපහාස අනුන්ගෙන් ලැබෙන ඒවා ඉවසන්න පුරුදු වීම ඒකත් සීලයක්. ඒකත් සීලයක්. ඊළඟට වීරිය සීලය කියලා තියෙනවා. අපිට ඇති වෙන අකුසල් සිතුවිලි, අකුසල් ක්‍රියාදාමයන් යටපත් කරන්න, ඊළඟට කුසලයන් වැඩි දියුණු කරන්න අපිට වීරියක් තියෙන්න ඕනේ. ඒකත් සීලේ කොටසක්. ඒතර මෙන්න මේ ටික සංවර සීලයේ හැටියට බුදුහාමුදුරු දේශනා කරා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා හතරවෙනි එක තමයි අවිතික්කම සීලය. චේතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය, හතරවෙනි එක අවිතික්කම සීලය කියලා කියන්නේ විතික්‍රමණය කරන්නේ නැහැ. ඉක්මවා යන්නේ නැහැ. මොකක් නිසාවත් කිසිම කරුණක් නිසා තමන් සමාදන් වෙච්ච සීලය ඉක්මවා යන්නේ නැහැ. දේශනාවේ තියෙනවා කීර්ති ප්‍රශංසා ලැබෙනවා කිව්වත්, යසසක් ලැබෙනවා කිව්වත්, ධන දහන්නයක් ලැබෙනවා කිව්වත්, මොනවා හෝ වරප්‍රසාදයක් ලැබෙනවා කිව්වත් සීලය නම් පළුදු කරගන්නේ නැහැ. දැන් කෙනෙක් කියනවා ඔබට ධනයක් දෙනවා, ඔබට මහා සම්පතක් දෙනවා, මෙන්න මේ දේ කරන්න, මේ වරද කරන්න, මේ හොරකම කරන්න, මේ මිනිය මරන්න. හැබැයි එයා ඒ කිසිම වරප්‍රසාදයක් සම්බන්ධයෙන් සීලය නම් බිඳගන්නේ නැහැ. ඒකට කියනවා අවිතික්‍රමණය. ඉක්මවා යන්නේ නැහැ. අවසානයේ කියනවා ජීවිතය නිසාවත් තමන්ගේ ජීවිතය අහිමි වුණත් පින්වතුනේ බෝසතාණන් වහන්සේගේ චරිතය අරගෙන බලන්න, ජීවිතය අහිමි වුණත් තමන්ගේ සීලය බිඳගත්තේ නැහැ. එහෙනම් පින්වතුනේ යම් කිසි කෙනෙක් තමන්ට ලැබිච්ච මේ මනුස්ස ජීවිතයේ අබබ්බෝ පරිහානාය පිරිහීමටපත් නොවෙච්ච කෙනෙක් වන්න නම් අන්න එයා ඔන්න ඔය කියපු සීලය හොඳට ජීවිතය තුළ වඩා ගන්න ඕනේ, වඩවා ගන්න ඕනේ, දියුණු කරගන්න ඕනේ, සමාදන් වෙන්න ඕනේ. එහෙනම් ඔය ඇත්තෝ හිතන්න, දකින්න මේ කියපු කාරණාවලට අනුව ඔය ඇත්තන්ගේ ජීවිතේ හැම තප්පරයකම, හැම ඉරියව්වකම, හැම මොහොතකම දිවා රාත්‍රී නැතිව හැම මොහොතකම මේ සීලය කියන එකට වටිනාකමක් දෙන්න අවස්ථාවක් තියෙනවා. ඔබේ සියලු චර්යාවන් ඒ අනුව අනුගමනය කරනකොට පින්වතුනි ඔබ විශාල සීලයෙන් ශක්තියක් ලැබුව කෙනෙක් බවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ වදාළේ යම් කිසි කෙනෙක් මේ සිල්වත්කම ඇති කරගෙන ඉන්නවා නම් ඒක හරියට යුද්ධයට ඇඳගෙන යන හැට්ටයක් වගේ කිව්වා. සීලව මහරහතන් වහන්සේ හරි ලස්සනට කියන අය උපමාවෙන්, ඒ කියන්නේ කෙනෙක් යුද්ධයකට යනකොට ආරක්ෂක ඇඳුමක් අඳිනවා, යුද්ධ හැට්ටය. ඒකෙන් අර එන ප්‍රතිවිරුද්ධ පහරවල් වලින් වළකින්න පුළුවන්. අන්න ඒ වගේ කියනවා කෙනෙකුට සීලය. සීලය දියුණු කරගත්ත කෙනාට පින්වතුනි පුණ්‍ය ගංගා 5ක් ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ. පරිවාර සම්පත් ලැබෙනවා, භවභෝග සම්පත් ලැබෙනවා. ඕනෑම සභාවකට විසරදව යන්න පුළුවන් සිල්වත් කෙනාට. ඊළඟට සිහි මුලාවක් නැතුව මරණයටපත් වෙන්න පුළුවන්. පස්වෙනි ආනිසංසය තමයි නිදා පිබිදයක් මෙන් සුගතියේ ප්‍රතිසන්දිය පිහිටනවා කිව්වා සිල්වත් කෙනා. මෙන්න මේ පුණ්‍ය ගංගාවන් 5 කැමැති විය යුතුයි කියනවා සීල සංවරය ඇති කරගත්ත කෙනා. ඔන්න පළවෙනි නොපිරිහෙන කාරණය. මොකද්ද? සීලවා හෝති. 2
දෙක පින්වතුනි මම මුලින් සඳහන් කරා විස්තර යම් ප්‍රමාණයක්. ඒකේ කියනවා පින්වතුනි ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. අර ඉන්ද්‍රිය සංවරය ගැන කිව්වේ. යම් කිසි කෙනෙක් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා නම් ඒක පිරිහීමටපත් වෙන්නේ නැති ගුණයක් කියලා කිව්වා. තුන්වෙනි එක පින්වතුනි ආහාරේ මත්ඤ්ඤු භෝජනේ මත්ඤ්ඤු. ඒ කියන්නේ භෝජනයේහි පමණ දැනගෙන අනුභව කිරීම. ඒකත් අර ප්‍රතිසන්නිශ්‍රිත සීලයේදී විස්තර කරා. ඒ කියන්නේ අපි ගන්න ආහාර පාන ප්‍රමාණය දැනගෙන අපි ඒ ආහාර පාන ගන්න ඕනේ. මතක තියාගන්න මෙතන ආහාර පාන කියනකොට මේ කබලින්කාර ආහාර විතරක් නෙවෙයි. අපේ ජීවිතයක් පවත්වා ගන්න ආහාර වර්ග 4ක් අවශ්‍යයි. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර විදිහට. ඕකේ එකක් තමයි මේ භෞතික කයට අවශ්‍ය කරන ආහාරයක් වන්නේ ওই කබලින්කාර ආහාර. බත් මාළු කවි වුමුන් යට විදිහට අපි කන බොන ආහාර. ඒකත් පාලනය කරගන්න ඕනේ. අද ගොඩාක් මිනිසුන්ට ජීවිතේ අහිමි වෙන්නේ ජීවිතේ මගදී යන හිටින්නේ නොයේක් ලෙඩ රෝගවලටපත් වෙන්නේ පවා සහ පීඩා චිත්ත පීඩා කායික පීඩා මේ සියල්ලක්ම විඳමින් ජීවිතේ අභාග්‍ය සම්පන්නකමටපත් කරන තියෙන මේ නිසි ආහාර පිළිවෙතක් නැතිකම නිසා. ඒ පිළිබඳව අපි අවධානයක් නැහැ. අපිතර යන්නම් වාලේ යන කමක් අපෙත් තියෙන්නේ. කොයි විදිහට මේවා පිළිබඳ උපදේශන දුන්නත් සෞඛ්‍ය ගැන කතා කරත් අපි හරි හිතුවක්කාරයි අපේ හිත. ඉතින් ඒකේ ආදීනවේ තම තමන් භුක්ති විඳිනවා. ඉතින් ඒ කබලින්කාර ආහාර. ඔකේ තියෙනවා පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා හිතට ආහාර වර්ග තුනක්. ඒවත් පින්වතුනි අපි මත්ඤ්ඤු මාත්‍රය දැනගන්න ඕනේ. ප්‍රමාණය දැනගෙන භුක්ති විඳින්න ඕනේ. එහෙම වුණාම අපිට මේ සංසාරයේ දිග්ගස්සනකම අපිට කෙටි කරගන්න පුළුවන්. ඔය ආහාර නිසාම තමයි ආහාර සමුදය දුක්ඛ සමුදය. ආහාරය නිසාම තමයි අපිට මේ දුක සංසාර දුක කියන එක නැවත නැවත ලැබෙන්නේ. ඒ නිසා ආහාර නිරෝධ කළොත් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා හතරවෙනි පරිහානියටපත් වෙන්නේ නැති කාරණය තමයි ජාගරියානු යෝගෝ. ඒ කියන්නේ මේක ටිකක් විස්තරාත්මක කාරණයක්. නිදි නොවරා වාසය කිරීම. ඒ කියන්නේ පින්වතුනි අපි හතර ඉරියව්වෙදීම කටයුතු කරනකොට කෙලෙස් වලට හිත එන්න දෙන්නේ නැතිව කෙලෙස් ප්‍රහාණය කරගෙන ජීවිතේ කෙලෙස් යටපත් කරගෙන ජීවිතේ ගත කරන්න උත්සාහයක් දරන්න ඕනේ. ඒකට කියනවා ජාගරියානු යෝගෝ කියලා. කාමච්ඡන්ද ආදී පංච නීවරණ අපේ හිත ඇසුරු කරනකොට ඒවා යටපත් කරගෙන ජීවිතේ ගත කරන්න අපි මේ කුසලතා දියුණු කරන්න ඕනේ. භාවනාවේ නියැලෙන්න ඕනේ. හිත සංසුන් සංවර කරගන්න ඕනේ. ඒතර මෙන්න මේ කියපු කාරණා හතරෙන් සමන්නාගත වුණු ශ්‍රාවකෙක් ඒ ශ්‍රාවකයාගේ ජීවිතය පිරිහෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. ඒ නිසා ඔබත් ඔබේ ජීවිතය තුළ හොඳට සීලය සංවර කරගන්න, ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න, භෝජනයේ පමණ දැනගෙන වාසය කරන්න, හිතට ඇති වෙන කෙලෙස් යටපත් කරගන්න, භාවනාවක නියැලෙන්න, හිත සංසුන් කරගන්න. ඒ සඳහා ඔබ හැම දිනාටම සිහිය, වීරිය, නුවණ ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් සද්ධර්මානුශාසනාව ලක්වැසි ලොවැසි සදැහැතියන් වෙත ධර්ම දානයක් කොට ප්‍රදානය කිරීමට සදැහැති දායකත්වයේ සලසන්නේ කොටිකාවත්තේ පදිංචි පින්වත් නිල්මිනීද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ සදැහැතියන් විසින්. පින්වතුන්ගේ මුඛ්‍ය අරමුණ බවට පත් වෙන්නේ වසර 2කට පෙර අභාවයට පත් වුණ පින්වත් ඒ.එල්. විල්සන් පෙරේරා මහත්මයා සිහිපත් කරලා එතුමන්ගේ 67 වන ජන්මදිනය සිහි කිරීමක් වශයෙන් එතුමන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අදහසින් මේ උතුම් පින්කම සිද්ධ කරන්න. ඒ වගේම පින්වත් ජස්ටින් පෙරේරා මහත්මයා, ඒ වගේම ප්‍රේමවතී පෙරේරා මහත්මිය කියන පින්වතුන් සිහිපත් කරනවා. ඒ අයසේ වර්ග පරම්පරාගතව අභාවයට පත් වුණ සියලුම ඥාතීන් සාදු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලුම නෑදෑ හිතමිතුරන්ට දේශකයන්න් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ අප හැම දිනාටමත් මෙලොව සැනසීම පිණිස, පරලොව සුගතිය පිණිස, උතුම් නිවන පිණිස මේ පින උපනිශ්‍රය වේවා. ප්‍රඥා පාරමිතාවක් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. දේශනාව පවත්වා වදාළ පින්වත් ස්වාමීන් වහන්සේ සේරුවිල දෙහිවත්ත මණ්ඩලකිරි රාජමහා විහාරාධිකාරී හිඹුටාන සුදම් සභා ධර්ම පර්යේෂණ ආයතනයේ කරු අනුශාසක ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජනීය සෝමපුර සිරිසුදම්ම පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නියම සැලසේවායි අපි සාදුනාද නංවා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආරෝපවාහිනී නාලිකාව මේ පැයේදී ඔබ වෙත sannivedanaya කරන්නට යෙදුණු දායකත්ව ධර්මානුශාසනාව අප මෙලෙස නිමවට පත් කරනවා. සදහම් මැසූ පින්සිත් නිවී සැනසේවා.